හාල් පිටි පාන් පිටි නැතුව රස කෑමක් හදන විදිය තමයි අද මම කියලා දෙන්නේ. මේක රෑ කෑමට කන්නත් පුළුවන්. බත් එක්ක කන්නත් පුළුවන්. නිකන් කන්නත් පුළුවන්. අපි නම් කෑවේ නිකන්. මම මෙහෙමයි හැදුවේ. මුලින්ම තඹපු අල ග්‍රෑම් 250ක් අරගත්තා. දැන් මේක හොඳට කෑලි නැති වෙන්න පොඩි කරගන්නවා. ඔන්න මම ඒ විදිහට අල ටික පොඩි කරගත්තා. ඊට පස්සේ රස අනුව ලුණු එකතු කරනවා. කෝම් පිටි තේ හැඳි 6කුත් දා ගන්නවා. දැන් මේක හොඳට අනා ගන්න ඕන. මේක අනා ගද්දි ඩෝ එකක් වගේ එනවා. මේ වගේ තද නැති ඩෝ එකක් තමයි එන්න ඕනි. දැන් මම අතේ තෙල් ටිකක් ගාගෙන චූටි චූටි බෝල හදා ගන්නවා. මේ වගේ හදා ගන්න. මේ විදිහට මම ඔක්කොම ටික හදාගත්තා. ඊට පස්සේ වතුර එකක් ලිපේ තියලා වතුර එක හොඳට නටද්දි මේ බෝල ටික එකට දාගන්න. දාලා විනාඩි 7ක් වගේ හොඳට තඹ ගන්න. ඔන්න දැන් අපේ අල බෝල ටික තැම්බිලා තියෙන්නේ. දැන් මම අයිස් කැට ටිකක් බෝල් එකකට දා ගන්නවා. ඊට පස්සේ ඒකට වතුර එකතු කරනවා. දැන් අපි තඹගත්ත අල බෝල ටික අයිස් වතුර එකකට දා ගන්නවා. මේ විදිහට ඔක්කොම ටික දා ගන්න. දාලා විනාඩි 3ක් වගේ තියාගන්න. ඔන්න දැන් අපි මේක පෙරා ගන්නවා. මේ බලන්නකෝ හොඳට මෙලෙක් එකට තියනවා මේක. දැන් අපි මේකට තෙම්පරාදුවක් දාගන්න යන්නේ. මේක ඔයාට ඕන විදිහකට තෙම්පරාදු කරගන්න පුළුවන්. මම කරන විදිහටම කරන්න ඕනේ නැහැ. බෙදපු මස් බිත්තරයක් දාලා එළවලුත් දාලා ඕන නම් මේක තෙම්පරාදු කරගන්න පුළුවන්. මම මේක තෙම්පරාදුව දාගත්තේ මෙහෙමයි. මුලින්ම තෙල් මේස හැඳි දෙකක් පෑන් එකකට දාගත්තා. තෙල් රත් වුණාම චොප් කරපු බීලුණු ගෙඩියක්, චොප් කරපු සුදු ලුණු බික් 3ක්, චොප් කරපු ඉඟුරු කෑල්ලක් සහ චොප් කරපු මිරිස් ටිකක් දාගත්තා. මේක බාගට මැලිවිගෙන එද්දී මිරිස් කුඩු තේ හැඳි භාගයක්, කෑලි මිරිස් තේ හැඳි එකමාරක්, සෝයා සෝස් මේස හැඳි එකමාරක්, තක්කාලි සෝස් මේස හැඳි දෙකක් සහ සීනි තේ හැන්දක් දාගත්තා. දැන් මේක කලවම් කරලා අපි හදාගත්ත අල බෝල ටික දාගන්නවා. දාලා මේක කලවම් කරන්න. මෙහෙම්මම විනාඩි 7ක් වගේ උයා ගන්න. ඔන්න දැන් මම මේක හදලා ඉවරයි. මේ තෙම්පරාදුවට වඩා තවත් රස තෙම්පරාදුවක් ඕනේ නම් කැමති දේවල් දාලා ඔයා ඒක හදාගන්න. මම නම් මේ විදිහට තමයි හදාගත්තේ. මේ බලන්නකෝ නියමෙටම තියෙනවා. මේක බත් එක්ක උනත් කන්න පුළුවන්. අපි නම් කෑවේ නිකන් ඉතින්. එහෙනම් ඔයාලත් හදලා බලන්නකෝ. මම ගිහින් එන්නම්.